හලෝ. මේ ඔරාකා කියලා අර ඒජන්සි එකද? ඔව් මහත්මයා වරක් මයින් ප්ලොයිස්. මේ මට ගෙදර වැඩට කෙනෙක් හොයනවා. මේ ඕගොල්ලන්ගෙන් කොහොමද ගන්න පුළුවන්ද කොහොමද? මහත්තයා කොහෙද? මම ගෙවල් හොරන. මොන වගේ වැඩවලටද බැරි? වැඩවලට කියන්නේ අපේ ගෙදර මේ උයන්න පිහන්නගේ අතුපතු ගානේ වගේ වැඩවලට ගෙදර තට්ටු දෙක එකක්. මේ වයස අවුරුදු 50ට වගේ අඩු කෙනෙක්ව තමයි අපි හොයන්නේ. මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද ඔක්කොම? ගෙදර ඉන්නේ මහත්තයයි මමයි බබායි. බබාට අවුරුදු 2කමාරයි. එයා බලා ගන්න වෙනම කෙනෙක් ඉන්නවා. උදේ ඇවිල්ලා හවස යන කෙනෙක් බබා බලා ගන්න ඉන්නවා. මට ඕනි ගෙදර වැඩට ගෙදර අතු ගන්න අස් කරන්න ටිකක් උදේ නැගිටලා උයන්න වෙනවා. මං වැඩට යනවා. මේක නිසා ටිකක් 6 4 කලින් උයලා ඉවර කරනවා මට දවල්ටත් එක්ක ඉතින් අර කෑම ගෙනියන්න. ගෙවල් මට ඕනි ඉතින් අර ගෙදර ලස්සනට පිරිසිදු තියාගෙන ඉන්න. ලොකු මිදුලක් එහෙම නැහැ. ගේ වටේ තීරුවක් තියෙන තට්ටු දෙකේ ගෙදරක්. ඒ වුණාට මහා විශාල නැහැ. කාමර දෙක උඩ දෙකයි යට දෙකයි තියෙන්නේ. මේ ඒකට තමයි අර අවුරුදු 50ට අඩු. බබා බලන එක්කන කීයේ ඉඳලා කීයටද ඉන්නේ? උදේ 8ට එනවා 5ට යනවා. බබාගේ වැඩේ යාට කරන්න නැහැ. හවස 5න් පස්සේ මිස් එනවද? මම එනවා 5ට ගෙදර. ආයෙනොට එනවනේ. ඔව් මම 5ට. ඒකට දාර අදිස්සි හරි යා නතර වුණොත් එදාට බලන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ එයා ආවේ නැතොත්ද? එහෙම පුළුවන් නම් හොඳයි. නෑ මං කියන්නේ හදිස්සිය හරි දැන් බබාලට අකමැති කෙනෙක් අරන් හරියන්නේ නැහැ. ඔව් එහෙම හරියන්නේ නැහැ. ඉතින් බබා අර ගෙදර ඉන්නවනේ නේද? එතකොට දැන් එයා බලා ගන්න ඩියුටිය මොකද? හරියට සපෝට් එකක් දෙන්න ඕනිද බබා බලා ගන්න? නෑ අපෝ නෑ මේ බබාල හොඳට ඇවිදලා කියලා ඉන්න තව ටික දවසකින් මොන්ටිසෝරිත් දානවා. එහෙම සපෝට් එකක් නම් ඕනේ බබාගේ වැඩවලට. අර ඉතින් බබාගේ උදේ කෑම එක අපේ කෑමත් එක්ක හදන්න ඕනේ. අපි මේ ගෙදරත් එහෙමයි ඉතින් හදාගන්නේ. යා උදේ යටට ඇවිල්ලා කෑම හදන්න වෙලා නැහැ. ලොකු දෙයක් නෙමෙයි මේ චූටි කෑම එක බබාට හදන්නේ. මේ ඒකයි ඉතින් රෑ කෑම එක මං හදනවා සමහර ලාවට ඉතින් එහෙම. හෙලෝ අහගෙන ඉන්නේ මිස්සෝ. ඔව් බබාට ඉතින් අකමැති කෙනෙක් අරගෙන නම් බෑ නේද? ඉතින් බබා ගෙදර ඉන්නවනේ හැමතිස්සෙම. ඔව්. එයා ඉතින් කෑ ගහ යන්නයි ඉතින් ඒව කරනකොට ඉතින් අකමැති කෙනෙක් අරන් හරියන්නේ නැහැ නේ. සත්තු ඉන්නවද මිස්? නෑ සත්තු කවුරුත් මොකුත් නෑ. මේ මිදුලකුත් නෑ. ගේ වටේ තීරුවක් විතරයි තියෙන්නේ පොඩි එකක්. එයාට ඉන්න කාමරයක් ඇඳක්. එයාට කාමරයක් ඇඳක් තියෙන උඩ තට්ටුවේ. බාත්රූම් එක නම් තියෙන්නේ පහළ එළියේ. එයාට වෙනම බාත්රූම් එකක් තියෙනවා පහළ එළියේ. නිදා ගන්න පහළ දෙන්න ඉඩක් නැහැ. උඩ තමයි උඩ කාමරයක් තියෙනවා. අවුරුදු 50ට අරවුන්ඩ් 50 හරි 50ට අඩු කෙනෙක් බැලුවේ මොකද ඊට පස්සේ උඩ තට්ටුවර නගින්න බෑ කොන්දරි දෙනවා එහෙම කියනවානේ. ඒක නිසා මම එහෙම බැලුවේ. සැලරි එක මිස් කීයක් දෙනවද? සැලරි එක 50000ක් තමයි දෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක අර හොඳට ඉන්නවා නම් දිගට දීර්ඝ කාලීන ඉන්නවා නම් හිමීට ඉතින් ටික වැඩි කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් 50000ක් තමයි දෙන්න පුළුවන්. දැනට අපි 3 දෙනානේ ඉන්නේ. ඉතින් කෑම බීම ඉන්න ඔක්කොම දෙනවනේ. 50කට බැරි වේද කෙනෙක් හොයාගන්න? මෙහෙමයි මිස් දැන් අපේ මේ සර්විස් එක සම්පූර්ණයෙන්ම WhatsApp group එකක් හරහා තමයි යන්නේ. එතකොට දැන් අපි මිස්ටර් කවුරු හරි සජෙස්ට් කරොත් මෙයාව ගන්න කියලා හදිසියෙ එයා හරි නැති වුණොත් මිස්ටර් අප්සෙට් වෙනවනේ. ඔව්. දැන් මෙතනදී අපේ ආයතනයේ එන ප්‍රොෆයිල් ගොඩාක් කියන මාසෙකට 75කට වැඩිය මිස්ටර් බලන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ ෆොටෝස් යන්න පුළුවන් නම් මොනවද ළමයින්ට ආදරේද නැද්ද ඔක්කොම ලොකු ප්‍රොෆයිල් එකක් අපි දාන්නේ. විනාඩි 10ක් කියපු ගමන් මිස්ටර් ටක් ගාලා අයිඩියා එකක් එනවා මෙයා වගේ කෙනෙක් තමයි මෙතන ඉන්නේ කියලා. මිස්ටර් කතා කරලා කැමති නම් ගන්න පුළුවන්. අර අපි කෙනෙක් සජෙස්ට් කරනවට වඩා මිස්ටර් ගොඩක් හම්බෙනකොට එතකොට මිස්ටර් අයිඩියා එකකුත් තියෙනවනේ මොන වගේ මිනිස්සුද ඉන්නේ කියලා. ඔව්. මේ කොහොමද දැන් ඒක කෙරෙන්නේ මට ඔව් WhatsApp මේකේ WhatsApp ඉන්නවා. හරි මම WhatsApp එකට මිස්ටර් දැන් දාන්නම් link එක ඒකෙන් join වෙන්න. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනදී මිස්ටර් ප්‍රොෆයිල් දැන් join වෙන ගමන් බල්ලා මං කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට කියන්න දෝනේ. මිස්ටර් join වුණ ගමන් මොකුත් පේන්නේ නැහැ. අපි හෙට ඉඳලා දාන ප්‍රොෆයිල් ඔක්කොම බලන්න පුළුවන්. හෙට ඉඳලා දාන ඒවානේ. ඔව්. එතනදී මිස්ටර් කවුරු හරි සැටිස් කෙනෙක් ඉන්නවනම් කතා කරන්න පුළුවන්. ලයික් එකක් දාන්න මිස් join වෙන්න. දාන්නකො පොඩ්ඩක් බලන්න. හරි. thank you. හරිනේ. හරි.